සෝයා ටික නොතුරේ දාලා විනාඩි 5ක් තියලා හොඳට මෙරිකලා ගැඹුරු තෙලේ බැද ගන්න. ඊට පස්සේ කැමති නම් ඉදිච්ච බෙල් පෙපර් ලුණු ඊට පස්සේ සුදු ලුණු හොඳට thinly slice කරලා ලොකු මිරිස් ලොකුවට කපාගෙන කරපිංචත් අරගෙන මං කරේ එනසාල්ලි මගේ කියන්නේ खराब නැති මිසාල් පහකේ खराब නැති හතරකේ පොඩ්ඩක් කබලි බැදගෙන මේක තලා ගන්න එක. මේකට සුදුළු එකතු කරලා මිශ්‍රණය හදා ගන්න තියෙන්නේ. මම ඉතුරු වැඩ ටික පෙන්නන්නම් කෙරෙන විදිහට. තෙල් ටික ඉවත් කරලා මේ විදිහට වෙන් කරලා තියන්න. මං කරේ ඉස්සෙල්ලාම තෙල් ටික අපහු තෙල් ටිකක් දාගෙන පෑන් එකකට ඒකට කපාගත්ත සුදුළුනුයි මේ ඔක්කොම දේවල් එකට දාලා දැන් මම කරගන්න හදන්නේ සෝටේ කරගන්න එක ටික ටික මිශ්‍ර කරගන්න එක. ඊට පස්සේ බලමු සෝයා ටික දාලා ගන්න තියෙන්නේ අර මම බැදගත්ත එනසාලි තරබු නැටි ඒකත් මේකට මම දාලා තියෙනවා. මට ඕනේ ටිකක් ලුණු එහෙම ලෙවල් එකට තැම්බෙන්න. ලුණු අමුවෙන් මම කැමති. එහෙනම් ටිකක් ලුණු තැම්බෙන්න ඕනේ මට. අපි බලමු කොයි විදිහට එයිද කියලා. ඔක්කොම කෙරෙන අතරතුර අපේ ගෙදර AC එකක් හදන්න ඇවිල්ලා. ඉතින් කරේ දැන් සෝයා ටිකක් දාගත්ත එක. දැන් මේකේ නිවෙන්න තියන්න ඕනේ. ඒ අතරේ මම පොඩි පොඩි දේවල් ටිකක් දානවා. කෑලි මිරිස් මේස හැන්දේ දෙකක් විතර දාගන්න. බැදපු 3-5 කුඩු මං ගාව තියෙනවා. මං එයිනොත් මේස හැන්දි භාගයක් විතර දාගන්න. ගම් මිරිස් කුඩු තියෙනවා නම් පොඩ්ඩක් හැන්දි භාගයක් විතර දාගන්න. ඒ හැන්දක් වුණත් කමක් නැහැ. මගේ ඉතින් මැනිලි නෑ හැන්දි වලින්. මං ඉතින් පිටේක මිම්මට තමයි ඔය කහ පොඩ්ඩක් වෙන්න දාගන්න. කහ රහ ඕනම නම් තව චුට්ටක් වැඩි කරගන්න. විදිහට මිශ්‍ර කරගන්න. සෝයා හිම ටිකක් දැන් සද්දෙට හයි වෙලානේ තියෙන්නේ. දැදිලානේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ ගාන එන්නේ. ලුණු දාගන්න තේ හැන්දක් විතර මට තාප් හැමදාම ලුණු අමතක වෙනවා. ඊමට සෝයා සෝස් වලින් මේස හැන්දක් විතර දාගන්න. කැමති නම් චුට්ටක් වැඩිපුර දාගත්තට කමක් නැහැ. අන්තිමේදී තක්කාලි සෝස් තියෙනවා නම් හැඳි 5ක් විතර දාගන්න. අන්තිමේදී මේ තියෙන්නේ තක්කාලි සෝස්. හැඳි 5ක් විතර දාගන්න. එතකොට ටිකක් රසක් එනවා. Colors, look at this. This is definitely going to be a yummy serving for any occasion. ඕනම අවස්ථාවකට මේක ගැලපේ. මම ඉතින් කලින් කරවල බැදුමකුත් හැදුවා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට කලින් මම චිකන් හැදුවා, මාළු කුක්තියක් හැදුවා. මම වෙන දවසක වීඩියෝ හදනවා. කැලණි වන්න රටෙන්දි චට්නි චුට්ටකුත් දැම්මා. කොහොම චුට්ටයි දැම්මේ බලමු. ඒක සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. දැල්ලු රස කියලා පැකට් එකක් අහුවෙලා මම ඒකත් දැම්මා. ඒකත් එක්ක තමයි සෝයා මීට් එක ආවේ. මම කොහොමද අන්තිමට දාන්න හිතියේ. කමන් නැහැ. ඉතින් ඕක දැන් පැත්තක තියාගෙන හිටියා කියලා ආයෙ යූස් වෙන්නේ නැහැ. වෙන වැඩකට නේද මේකට දා. මේ කලයික වෙනස් වෙන්නේ නැහැ. So it's coming out okay. We'll see. So I'm going to leave it sitting here for 2 hours. පැය දෙකක් විතර හිටින්න වෙනවා. ඊට පස්සේ කාලා බලනවා. Thank you for watching. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.